ආයුබෝවන් හැමදෙනාටම සුපුරුදු පරිදි මම ඩොක්ටර් තාරිකා පතිරත්න. අද ආවේ නාඩි බලන විදිය ඕගොල්ලන්ට කියා දෙන්න. මොකද කොච්චර දේවල් මේ පේජ් එක හරහා ඕගොල්ලන්ට ගෙනාවත් නාඩි බලන විදිය මම කවදාවත් කියා දීලා නැහැ නේද? ඉතින් අපි බලමු කොහොමද නාඩි බලන්නේ කියලා. අපේ දකුණු අතෙන් තමයි අපි නාඩි බලන්නේ. අපේ දබරැඟිල්ල, මැදැඟිල්ල, වෙදකිල්ල තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. වාත, පිත්ත, කප කියන දෝෂ තුන තමයි අපි නාඩි හරහා කෙනෙක්ගේ බලලා ඒ අවස්ථාව තුලදී ඒ රෝගියාගේ ශරීරය තුල මේ නාඩිවල තියෙන කොහොමද වෙනස් වීම කියලා හඳුනගන්නේ. දන්නවද නාඩි බලලා එක එක්කෙනාගේ ශරීරයේ මේ තියෙන ගැස්ම විතරක් නෙවෙයි අපිට ගති ලක්ෂණ පවා කියන්න පුළුවන්. මේ දෝෂය අනුව මේ තියෙන තත්ත්වයන් අනුව මේ විදිහේ කෙනෙක් මේ විදිහේ ගති ලක්ෂණ තියෙන කෙනෙක්. ඒ වගේම මේ වෙලාවේ ඔහුගේ ඇඟ ඇතුලේ මේ වගේ රෝග තත්ත්වයන් තියෙන්න පුළුවන් කියලා පවා අපිට කියන්නට පුළුවන්. ඒකට නාඩි සිද්ධ පුද්ගලයෙක් වෙන්න ඕනේ. නාඩි සිද්ධ පුද්ගලයෙක් වෙන්න ආම වශයෙන් පුද්ගලයන් දහසකවත් නාඩි පරීක්ෂා කරපු කෙනෙක් විය යුතුයි. ඉතින් නාඩි සිද්ධ කෙනෙක් වෙන්න ලේසි පහසු නැහැ. ඉතින් ඒ නිසා අපි බලමු අද ඔබේ නාඩි කොහොමද ඔබගේ මිතුරෙක්ගේ නාඩි ඔබට බලාගන්නේ කොහොමද කියලා. ගන්න ඔබේ දකුණු අත වාත පිත්ත කප විදිහට අපි මේ ග්‍රහණය කරගන්නයි උත්සාහ කරන්නේ අපේ මිතුරෙකුගේ නාඩි කොහොමද කියන එක. ඉතින් මට දෙන්න අත. මගෙට හුරු පුරුදු අත තමයි මම මේ ගත්තේ. එතකොට මේ අතේ මෙන්න මෙතනින් දිව යනවා ධමනියක්. රේඩියල් ආටරි කියලා අපි කියන්නේ. ඉතින් රේඩියල් ආටරි එක තමයි මෙන්න මෙතනින් දිව යන්නේ. එතකොට අපිට මෙහෙම නිකන් ඇල්ලුවත් අපිට තේරෙනවා මෙතනින් මෙන්න මෙතන පල්ස් තියෙනවා කියලා නේද? අන්න ඒක ග්‍රහණය කරගන්නයි ඕනේ. මේ වගේ තද වුණ බෑන්ඩ්ස් එහෙම තියෙනවා නම්, කියන්නේ මේක තද නැහැ. තද වෙලා තියෙනවා නම් ඒවා ඉවත් කරලා එහෙම තමයි අපි මේවා බලන්න ඕනේ. වාත, පිත්ත, කප විදිහට මෙන්න මේක ග්‍රහණය කරගත යුතුයි. එක ඇඟිලි තුඩුවට වෙනම දැනෙන විදිහ හොඳින් අයිඩෙන්ටිෆයි කරගන්න. එතකොට ඔබට දැනෙනව ඇති මොන ඇඟිල්ලටද මේ ඇඟිලි තුනෙන් වැඩියෙන්ම මේ නාඩි දැනෙන්නේ. ඒක ප්‍රමුඛ කරගෙන ඉතුරු පිළිවෙලක් හදාගන්න. එතකොට දැන් මේ දැනෙන විදිහට වාත පිත්ත ප්‍රමුඛ ගුණ නාඩි තමයි මෙතන මට දැනෙන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේ හොඳ ස්ථූල නාඩි දකින්නට දැනෙන්නට තියෙනවා. ඉතින් මේත් එක්ක අපි බලමු දැන් මේ අපි වෙනත් කෙනෙක්ගේ නාඩි බලන විදිහනේ කොහොමද අපේ නාඩි තනියෙන් බලාගන්නේ කියලා. බොහොම ස්තුතියි. අපේ නාඩි තනියෙන් බලාගන්නේ අපේ අතේ මේ තියෙන දේවල් දෙහෙට මෙහෙට කරලා ඉවර වෙලා තද වෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. අපේ වම් අත ගන්න. වම් අත ගත්තට පස්සේ දැන් අපි කලින් තිබ්බේ මෙහෙමනේ. එහෙම තියන්නේ නැහැ. අපේ අතේ අපි තියන්නේ මෙහෙම අනිත් පැත්තට. මොකද අපේ මහපට ඇඟිල්ලට අපි ලං වෙන්න තමයි වාත බලන්නේ. හැම වෙලෙම අපි වාත දෝෂය පරීක්ෂා කරන්නේ දබර ඇඟිල්ලෙන්. ඒ නිසා අපේ මහපට ඇඟිල්ලට ආසන්නෙන් අපි දබර ඇඟිල්ල තියාගන්න නිසා අපේ ඇඟිල්ල අත මෙන්න මේ පැත්තට ගාගෙන තමයි අපි මේක පරීක්ෂා කරන්නේ. වාතය, පිත, කප. දැන් බලන්න කොහොමද කියලා. ඔන්න ඔය විදිහට තමයි අපි නාඩි බලන්නේ මේ හරහා. ඉතින් වෛද්‍ය දැනුම තියෙන කෙනෙක්ට වෛද්‍යවරයෙක්ට බලන්නට පුළුවන්, කියන්නට පුළුවන්, දැනගන්නට පුළුවන් මේ නාඩි ශාස්ත්‍රය අනුව මේ වෙලකොට මේ ශරීරයේ මොන වගේ රුධිර ධාවනයන්ද සිද්ධ වෙන්නේ, මොන වගේ ගැටලුද තියෙන්නේ, මේ දේවල් අපිට කියන්නට හැකියාව තියෙනවා. ඉතින් මේත් එක්ක අපිට ඊළඟ පරීක්ෂණ වලින් අද තාක්ෂණයත් එක්ක දියුණුකම නිසා ඒ පරීක්ෂණ වලට යොමු කරලා ඒව තව ටිකක් තහවුරු කරගෙන තමයි අපි වර්තමානයේ ප්‍රතිකාර වලට යොමු වෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මට හොඳටම හොඳයි කියන කොලෙස්ටරෝල් හැම කියන රෝගීන්ගේ පවා කෝකටත් කියලා පල්ස් බලුවට පස්සේ අපි දැනගන්නවා මේක නම් අනිවාර්යෙන් කොලෙස්ටරෝල් ටිකක් හරි තියෙන්න වැඩි වෙලා තියෙන්න ඕනේ ඇඟක්. ඔන්න එතකොට බලනකොට ඇත්තටම තියෙනවා. ඒ වගේ ඉතාම ප්‍රයෝජනවත් වෙන ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ මේ නාඩි ශාස්ත්‍රය අපේ රෝගීන්ගේ ඇත්ත තත්ත්ව හඳුනා ගන්න. ඉතින් අද ඉඳන් ඔයගොල්ලන්ටත් පුළුවන් නාඩි බලන්න. හැබැයි කාටවත් බොරු කියන්න එපා. ඕගොල්ලන්ට තමන්ගේ තියෙන වාතද පිතද කපද තමන්ගේ ඇඟේ වැඩිපුරම තියන්න කියලා දැනගන්න තමයි මම මේ වීඩියෝ එක ඕගොල්ලොත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඔය වගේ ආයුර්වේදයට අදාළ දැනුම
පොඩ පොඩ ඔයගොල්ලන්ට දෙන්නේ වෙන මොකුත් නෙවෙයි. මේ වෙදකම ඉතා විශාල සරියක් තියෙන වෙදකමක්. ඒකේ පුංචි පුංචි දේවල් ඕගොල්ලන්ට දුන්නොත් ඕගොල්ලන්ට උනත් තමන්ගේ තියෙන තත්ත්වයන් දැනගන්න ඒක උදව්වක් වෙයි කියලා හිතුවා. ඉතින් ගිහින් එන්න සුබ දවසක් හැම දිනකටම.